අයිබෝන් යාළුවනේ අද අපි මේ සුභාරණය YouTube නාලිකාව තුලින් ඔයාලට පෙන්වන්න හදන්නේ මේ කරාමුණටි කටන විදිය. ඇත්තෙන්ම මේ ඇවිල්ලා තියෙන කරාමුණටි හැදිලා මේ කඩන කාලේ තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොමද මේ කරාමුණටි කඩන්නේ? ඒ වගේ ටිකක් තමයි අද ඔයාලට පෙන්වන්න හදන්නේ. ඉතින් ඇත්තෙන්ම කරාමුණටි කිව්වහම මධ්‍යම කඳුරේ ඉඳලා මේ සබරගමුව වගේ මේ ප්‍රදේශවල සබරගමුව රත්නපුර කෑගල්ල ඒ වගේ ප්‍රදේශවල බහුලව මේ වවන ශාකයක් මේ කුළුබඩු විශේෂයක් තමයි මේ කරාමුණටි කියලා කියන්නේ. ඉතින් ඇත්තෙන්ම කරාමුණටි මේ කඩන විදිය නෙවෙයි මම ඉස්සෙල්ලාම පෙන්නන්නේ. මේ අතරම මේ තියෙන්නේ කරාමුණටි කඩන්න ගිහිල්ලා මේ කැඩිච්ච අත්ත මේ වලට පෙන්නන්නේ. ඇත්තෙන්ම මේ කරාමුණටි නෙලන්න හොඳම කාලයක් තියෙනවා. ඇත්තටම මේ කරාමුණටි ගත්තාම දැන් ඔයාලට පේනවා මේ කරාමුණටි සාමාන්‍යයෙන් කහ පාටට සාමාන්‍ය කොළ පාට නිකන් සාමාන්‍යයෙන් රෝස පැහැයකට ගත්ත වෙලාවේදී මේ මල් පිපෙන්න කලින් එතෙම මෙන්න මේ මල උඩ තියෙන මේ පොහොට්ටුව පිපෙන්න කලින් තමයි අපි කඩන්න ඕනේ. එතකොට තමයි හොඳම ගුණාත්මක කරාමුණටි නිෂ්පාදනය අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. ඇත්තම කරාමුණටි කඩනවා වගේම එතනින් පස්සෙත් ලොකු ක්‍රියාවලියක් තියෙනවා වෙළඳ පොළට යනකම්ම. ඉතින් ඒවත් අපි පෙන්නන්න. ඇත්තම මේ තියෙන්නේ හැඩුණු අත්ත. මේ කරාමුණටි කඩන්න ගිය වෙලාවේ කැඩුණු අත්ත තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වගේ දැන් කරාමුණටි කැඩීමේදී ගොඩාක්ම අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අතු කැඩෙන එක. ඇත්තම අතු කැඩෙන එක. ඒ වගේම මේ වගේ අපි නෙලාගත් වෙලාවේදී මේ වගේ කඩනකොට මේ අවසාන මේ අග්‍රස්තෝ තියෙන මේ පොළ කීපය එකත් එක මෙහෙම කැඩෙනවා. ඉතින් ඇත්තෙන්ම මේම කඩනකොට මේක මේ ගහ බාල වෙන්න නැහන ඊළඟ අස්වැන්න අඩු වෙන්න මේක හේතුවක් වෙනවා. ඉතින් ඇත්තෙන්ම පාලනය කරන්න බෑ මේ සමහර දේවල් අපිට. ඉතින් මෙහෙම ඒක මෙහෙම තෝර කඩන්න බෑ. ගොඩාක් විශාල වෙලාවක් ගත වෙනවා. ඉතින් මේක කාලේදී කඩා ගන්නත් ඕනේ. මොකද මල් පිපුණොතින් මල් පිපීම සිද්ධ වුණොතින් ඒ ගන්න මිල අඩු වෙනවා. ඒකින්ද අපි මල් පිපෙන්න කලින් මේ කටයුත්ත කරගන්න ඕනේ. ඇත්තෙමදී මේ අපනයන කුසලකර්ම දෙපාර්තමේන්තුවේදී දැන් අලුත් ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා. මේ කඩන්න නැතුව මේ කරාමුණටි විමට වැටෙන්න සලස්සලා ඒවා නෙට් දාලා ඇහිඳ ගන්න අදුලාගෙන වේලන ක්‍රමයක් තියෙනවා. නමුත් ඒවා තාම මේ වගේ ප්‍රදේශවලට මේ ග්‍රාමීය ප්‍රදේශවලට ඇවිල්ලා නැහැ. ඒකින්ද අපි තාම කරන්නේ මේවා මිනිස්සුන්ගේ අතින් තමයි මේ කරාමුණටි කැඩීම සිද්ධ කරන්නේ. ඉතින් අපි ගිහිල්ලා යහට ගිහිල්ලා බලමු කොහොමද මේ කරාමුණටි කැඩීම සිද්ධ කරන්නේ. අතරම මේ වලට මේ දකින්න හම්බෙන්නේ මේ කරාමුණටි ගහ සාමාන්‍යයෙන් අවුරුදු 5ක් අවුරුදු 7ක් වගේ වයසට ගිය කරාමුණටි ගහ. මේක මම ඔයාලට පෙන්වන්න ප්‍රධාන හේතුව තමයි මේකේ මුලින්ම පළ දැරුවේ මේ හැරේ. ඉතින් ඒකෙන් මේ කුඩා ගහ කාලා හිටවලා සාමාන්‍යයෙන් අවුරුදු 5ක් 7ක් 8ක් වගේ වයසක් වෙනකොට මේ වගේ සාමාන්‍යයෙන් පළදැරීමක් සිද්ධ වෙනවා. මල් හට ගැනීම සිද්ධ වෙනවා. ඉතින් මේ කරාමුණටි වල දැන් ඉතින් මේ කරාමුණටි කඩන්න ඕනේ මට්ටමේ තියෙනවා. මේ වගේ යම් මට්ටමකට ලොකු වීම වෙලා තියෙනවා. මේ සාමාන්‍ය මේ රෝස පාටකට වගේ පත් වෙලා තියෙන වෙලාවේදී එන්න මේ වගේ රෝස පාට වගේ කොළ පාට රෝස පාටකට වගේ හැරිලා එන වෙලාවේදී මේ මල් පිපෙන්න කලින් මේ කඩන්න ඕනේ. මේවත් බොහෝ දුරට දැන් සූදානම්ින් තියෙන්නේ කඩන්න. ඉතින් ඒ වගේ මෙන්න මේ තත්ත්වයටපත් වෙනකොට වීමට පෙර ප්‍රථම කඩන්න ඕනේ. මේ මල් පිදුනාට පස්සේ මේ මල් පිපුණාට පස්සේ වෙන්නේ මොකද? මේකේ තියෙන මිල අඩු වීම සිද්ධ වෙනවා. ඒකින්ද අපි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙන්න මෙහෙම වෙන්නේ ඉස්සෙල්ලා මේක කඩා ගන්න ඕනේ. ඉතින් ඇත්තෙන්ම මල් එහෙම හට ගන්න පටන් ගත්තාම අවු වැටෙනකොට උම්මනි මේක මල් පීදෙනවා. ඒකින්ද මල් පීදෙන කලින්
මල් පිපෙන්න කලින් මේ කඩා ගන්නවා. එතකොට තමයි මේ පොහොට්ටු පිටින් මේවා රන් ඔන් පැහැයට වේලගත්තට පස්සේ තමයි හොඳ මේ වෙළඳ පොලේ දේශීය වෙළඳ පොලේ හොඳම මිලක් මේ කරාමණටි වලට හම්බෙන්නේ. ඉතින් අපි එහෙනම් බලමු මේ විශාල ලොකු ගස් වල කොහොමද කරාමණටි කඩන්නේ කියලා මුලින් අපි ගිහිල්ලා බලමු. කරාමණටි වගාවේදී තව විශේෂයක් තමයි දැන් මේ සබරගමු මේ රත්නපුර වගේ ප්‍රදේශවල අපි කරාමණටි වගාවක් විදිහට සාමාන්‍යයෙන් කරනවට වැඩිය ගෙවතු වල ගස් දෙක තුන ඒ වගේ නැහැනම් මේ වගේ තේ වගාව සමග මේ වගේ තේ වගාව නැත්නම් මේ වගේ කුරුඳු වගාව මෙන්න මේ කුරුඳු වගාව තුල ඒ වගේ මේක ඔය වගේ තේ වගාව නැහැනම් පොල් එක ඒ වගේ මිශ්‍රව තමයි මේ අපි මේවා වගා කරලා තියෙන්නේ. ඉතින් එතකොට සමහර අවස්ථාවලදී මේ වගාවේ මිශ්‍ර වගාවක් විදිහට තනින් තන මේ විදිහට කරාමණටි ටිකක් දක්න ගන්න හම්බෙනවා. මේ තියෙන මේ තේ කුරුඳු වගාව තුල තියෙන කරාමණටි ගහ තමයි සාමාන්‍ය මේක අඩි 30-40 දක්වා ලොකු වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 5න් පස්සේ පළ දරන්න පටන් ගන්න අවුරුදු 100 වුණත් තියෙන ගස් තියෙන විශාල ගස්. ඉතින් මේවා මධ්‍යම ප්‍රමාණයේ අඩි 10ක් 15ක් 30ක් වගේ උස ගස් තමයි මේ තියෙන්නේ. මේවා දැන් පළ හට අරගෙන පළ නෙලන කාලෙක තමයි මේ ගස් තියෙන්නේ. එහෙනම් යන්න තියෙන්නේ උඩ ඉනිමන් ආධාරයෙන් තමයි යන්න තියෙන්නේ. බොහොම මේක පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්. මොකද ඉහළදී මේ අතු හයිය නෑ, සමහරකට කැඩෙන්න පුළුවන්. ඒකින්ද බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ වැඩක්. එහෙනම් එන්න ඇවිල්ලා බලමු උඩට.